ඔයාලට තේරෙන්නේ නැද්දනේ මං කියන දේ? අපි දෙන ගැලපෙන්නේ නෑ. මාව අමතක කරන්න. අපි දෙන ලෝක දෙකක ඉන්නේ. මගේ පස්සෙන් එන්න එපායේ. ඔයා හොඳින් ඉන්න. ඔයාට හොඳ කෙනෙක් හම්බෙයි. මට වැඩි හොඳ කෙනෙක්. එයා එක්කවත් සතුටින් ඉන්න. අයියාට මං කියන්නේ තේරෙන්නේ නැත්තේ. මම ඔයාට කලිනුත් කිව්වනේ. ඔයා කියන විදිහට ඉන්නම් කියලා. දැන් මොකක්ද මට කරන්න කියන්නේ? ඔයාට කරන්න දෙයක් නෑ. මගෙන් ඈත් වෙලා ඉන්න. එච්චරයි. බයි. අහන්නකො පැටි මං කියන දේ ටික. ආදරේ කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැති කාලෙක මම ආදරේ ගන්න පටන් ගන්නවා. හැබැයි ඒ මගේ පැත්තෙන් විතරක්. හිතලා නොගැලපීම් ගලප ගන්න උත්සාහ කරනවා. පිස්සුවෙන් අගේ ආදරේ කරනවා. ඒත් තාමත් සමහර වෙලාවට ආස දිහා බලන් මම හිතනවා මම මගේ කොයි පාට් එක දවල් කරගත්තේ කියලා. හැබැයි මම දැන් ඒක දන්නවා. තව දෙයක් මන් දන්නවා. ආදරේ කියන දේ ගැන ලොකුවට දන්නේ නැති වුණාට ඒ තමයි මම ජීවිතේ ලස්සනටම මිනිසෙක් ගැන හිතන්න ගත්ත ආයෙන්නේ නැති ලස්සනම කාලයක කියලා. ඉතින් ඔයා hina වෙලාම ඉන්න. මොකද අහිමි වීම ගැන දුක් වෙන්න ඕනේ නැහැ. හොඳම දේවල් කවදාවත් අහිමි වෙන්නේ නැති නිසා. ඉතින් කොහොමද? වරදක් නෑ. ඔයාට කොහොමද? ගොඩක් දේවල් වෙනස් වෙලා නේද? ගොඩක් දේවල් වෙනස් වෙලා තමයි. ඔයා නම් නිතරම මෙතෙන්ට එනවති නේද? සමහරක් දවස්වලට එනවා. ටිකක් තනියම ඉඳලා යන්න. පැටිය දැන් ඔයා මාව අතාරින්න කාලේ හරි නේද? ඔයගෙන් එහා ජීවිතය බලාපොරොත්තු නැත්තම් මට මොකද්ද කරන්න කියන්නේ? එහෙමයි කියලා ඔයාට හැමදාම මගේ පස්සෙන් එන්න බෑනේ. මට තව එක දවසක් ඔයත් එක කලින් හිටියා වගේ ඉන්න තිබ්බනම් හොඳටම ඇති. ඔයා හොඳටම දන්නවනේ අපිට ආයෙම ඉන්න බෑ කියලා. එහෙනම් මට මොකද්ද කරන්න කියන්නේ? මගේ හීන සරස සඳක් අහස ගිලුණා මට නොදැනීමක් තනි වෙලා මගේ නොවන හින්දා දරා කඳුළු හංගාවේ ජීවිතේ ගෙවෙනවා නුඹේම වී ඇවිලිලා තැන්පුරා ආදරේ සොයමිමා නොබ නොයනාතිනේ හිත තනිවී වගේ නොබ තරුෂ අම්මක මෙතන කරන්නේ. මට අද මගේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ. දැන් ප්‍රශ්න වෙලා ගොඩක් කල්නේ. ඔයා තාම මූුන් නැද්ද? සෝහ නැති වෙලා දැන් ගොඩක් කල්. මොකක්ද? ඔයා හැමදාම මොමින් පිටන් ඉන්නේ. මන් දන්නවා ඔබ ආයේ නොයන බව මියමයි මං සොයනවා නිතු පේන හැම හීනයේ
තියා ඉන්නම් සදා මතකේ පුරා